එන්න. අඩෝ පිපියෝ මේ. අම්මට උඩු. උඹ හම්බෙලන් ඉදියෝ දෙ. ක්ලිප් එකක් අත ළඟ එනවනේ. සුපිරි ගේමක් තියෙනවා ගාමු දෙන්නටම සල්ලි තමයි. නේ. එයි මොකද්ද මිනිහක් අල් මරන්නද? යකෝ ලේ දෙකක් කලක් දාලා වැටෙන තොට පුළුවන් ද බල්ලෝ මිනි මරන්න. පොඩි රංගපෑමක් තියෙන්නේ. පොළොන්ද රංගපාන්න පුළුවන් නේ. රංගපාන්න යකෝ රංගපාන්න දැන් මට හොඳටම පුළුවන්. උඹ දන්නේ මට රංගපාන්න පුළුවන් කුසලතාවය කියන්නේ මට ඒලෙල් වලට ගණන් වලට ඒක. රංගපාන්න වෙලද මට? අඩෝ මරුනේ යකෝ. ඈ ගණන් කමන්නේ වරෙන් බයන්න අපි බලමුකෝ වැඩි. කොහොමද හරි ලක්ෂෙට ගෙන්න ගන්න මේ බරුලි ගෙනාලා තියන්නේ. මේ මොකද්ද මේ කරන්න දෙන්නේ මොකද්ද බං? ඕක මට දීපන්කෝ. තෝ මේක ගනි. දැන් ඉතින් උඹ පොට්ටේ එක්ක රුලි පොට්ටෙක් නෙවෙයි මට උදේට පේන පොට්ට මේක දාගෙන කළු පාටට වෙන්නේ ඒකයි. බල්ලෝ ඇක්ටිං රංගපෑමක් කරන්නේ. මේ මං අබ්බගාතේ එක්ක බොරුනේ. තෝගේ කකුලක් කැල්ලනේ ලස්සනට ඉන්නේ බං. මෝඩයාගේ හරිනේ තොට ගණන් වලට මේකක් තියනා කිව්වේ ඩ්‍රාමා වලට නෙමෙයිනේ. යකෝ ඇක්ටිං රංගපෑමක්. දැන් ඉතින් වරේ යන්න වැඩේ අල කරන්න නැතුව. මේ විශේෂම කාරණේ උඹයි මමයි එකම පවුලේ අයියයි මල්ලි. මේ කියන් මේක උඹලා තාත්තේ වෙඩක්ද අපේ තාත්තගේ වෙඩක්ද? ඈ ඇයි දැන් තෝ එහෙම අහන්නේ? ඇයි අහන්නේ? අපේ තාත්තා කියලා නෑනේ උඹ මගේ මල්ලි කියලා. ඒ කියන්නේ උඹයි මයි අයියයි මල්ලි. අපේ තාත්තාත් අනේ වන්දා. මේ රට විනාසයි. බල්ලෝ ඇක්ටිං රංගපෑම. ඇක්ටිං නේ. අමතකුණා. හරි. මේ කීයද? 4. බල්ලෝ අනේ එහෙට ගිහින් රංගපාපු. දැන් වරෙන් යන්න. මේක දාලා දෙන්නේ. ඇස් දෙක මට ඇහෙන්නේ නෑ කන් දෙක මට පේන්නේ නෑ. ටං ටං ටකරට යකෝ කොහෙද බල්ලෝ ඇස් දෙක ඇහෙන්නේ නැහැ කියන්නේ? ගම්ම කනවන්නේ තෝ. බැලුණා. අනික දැන් රඟපාන්න ඕනේ නැහැ. යකෝ තව කිලෝමීටරයක් විතර දිනව ගෙදරට. ඒ තෝත්තෝම යන්නේ. අමතකුණානේ යා. මුවර්පණි කරන්නේ නෝමල් යන් යකෝ බලන් ඉන්න උන් ඉත පිස්සු කියලා. මේක ගෙදර. මට මේකද ගෙදර? ඇක්ටිං. ස්පේන්නේ නෑනේ. කොහොමද මුගේ ගෙදර? පිස්සු ඇදෙනවනේ. අට්ට සල්ලියක් ඇත්තේ. යකෝ තොට ඇස්පේන්නේ බල්ලෝ. ස්පේන්නේ. යකෝ සල්ලි කියන්නේ උට වරායේ ප්ලේන් 3යි එයාපෝට් එකේ නැව් 3කුත් තියෙනවා යකෝ. කතා කරමු. මත්තයා. ඒ මොකද? අනේ මාත්‍ය නැති පරිකම් මට ආව කියලා හිතන්න එපා. මාත්‍ය නැති පරිකම්කට තමයි මාත්‍ය ආවේ. මේ ඉන්නේ මගේ එකක සුපම් මල්ලි මාත්‍ය පොඩි කාලේ හොඳට ඇස් පෙනුණා මාත්‍ය ඉපදුන ගමන් අකුරුත් කියවෝ මාත්‍ය. අනේ පේනවනේ දැන් අවුරුදු 21ක් වෙනවා මාත්‍ය දැන් ඇස් පේන්නේ හෙන උරා ගැවෝ වගේ මොකද්ද වෙලා කියන්නේ කියලා තේරෙන්නේ නැහැ මාත්‍ය. අනේ මම තමයි මාත්‍ය බලාගත්තේ මීට අවුරුදු 3 කලින් මාත්‍ය. මම වැඩ කළේ හොඳ කම්පැනි එක මාත්‍ය. අනේ එක පාටම කවුද කෑ ගැවුවා කතුන් උඹේ ගෑණි ප්‍රෙග්නන්ට් කියලා. වයිට් ප්‍රෙග්නන්ට් වුණාම කාටද මාත්‍ය සතුරු නැත්තේ? ඒ සතුරු දරා ගන්න බැරි කමඩ මාත්‍ය එතන ජනේලෙන් පැන්න මාත්‍ය. අනේ ඕන දෙයක් ඉදින් ඉක්මනට යන්න ඕනේ කියලා. අනේ පයින්කොට තමයි මාත්‍ය මතක් වුණේ මගේ නම කසුන් නෙමෙයි කියලා. අනේ මාත්‍ය බිම පෙනි තමයි මාත්‍ය මතක් වුණේ මම බැඳලා නැහැ කියලා. මොනා කරන්නද මාත්‍ය කර්ම ජීවිතේ තමයි මේක. අනේ මම මේ කන්න බොන්න නෙමෙයි මාත්‍ය ඊළඟ ආයේ පුළුවන් නම් රුපියල් 5000ක් දෙන්න මාත්‍ය අද දවසට ජීවත් වෙන්න අපිට. අන්ද? මොඩයක් එක් මාත්‍ය. නෑ මාත්‍ය 5000 නෙමෙයි මාත්‍යට කැමති ගාණක් දෙන්න මාත්‍ය ලොකු ගාණක් දෙන්න. ඊයක් හරිනේ. ඈකෝ මෙච්චර මේ තට්ටු දෙකට ගෙවල් ගහගෙන රුපියල් 25ක් දෙන්න තොට හෙන ගහනවනේ බා. ඔව්නේ. මේ දැන් නම් උඹට මේක ඇත්තටම ඕනේ වෙයි. මං ගියා. බං. අරු කකුල කැඩලා නේද තිබ්බේ? ඔව්. එතකොට කොහොමද තිබ්බේ? ඉතින් යකෝ මෙච්චර මගේ ඇස් පේන්නේ නැහැ කියලා ඇස් පෙවුණා නම් උඩ දුවන්න බැරිද? ඔව් නේ.